කොහොමද ඔයගලන්ට? අද ආවේ ටිමු එකේ පැක් එකක් අන්පැක් කරන්න. ගොඩක් අයට පහුගිය ටිකේ පොඩි ප්‍රශ්න වගේක් තිබ්බනේ. AliExpress එකට උන වැඩේ නිසා ටිමු එකේ එහෙම වෙනවද කියලා. ඉතින් ඒක බලන්න මම ඕඩර් එකක් දැම්මා. ටික දවසකට පස්සේ. ඒක ආවා. ඒව නෙමෙයි මම මේ අන්පැක් කරන්න යන්නේ. තව AliExpress එකෙනුත් මම ඕඩර්ස් දැම්මා. ඒවත් ආවා. ප්‍රශ්නයකට වෙලා තියෙන්නේ ඉස්සර AliExpress එකේ shipping charges එන්නේ හරි පොඩ්ඩයිනේ සමහර items වල. හැබැයි දැන් එහෙම නෑ. දැන් සෑහෙන ලොකු shipping cost එකක් යනවා. හැබැයි ඒ අතරේ තියෙනවා shipping cost එක බොහොම අඩු ප්‍රමාණයකින් යන orders items. එතකොට ඒව ඔයගලන්ට බලලා order කරන්න පුළුවන්. ඉතින් අද මේ තියෙන්නේ ටිමු එකේ දැම්ම order එක. ටිමු එකේ AliExpress එකට උන වැඩේ නිසා ඒගොල්ලෝ අපිට කියලා තිබ්බා ඉස්සරහදී ටැක්ස් එකක් ඉන්ක්ලූඩ් වෙනවා කියලා. හැබැයි ඒක ඉන්ක්ලූඩ් වෙනවා කිව්වේ ඔක්තෝබර් 18න් පස්සේ. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා ඉතින්ලා. මේකේ මම දැම්මේ ගොඩක්ම මගේ බිස්නස් එකට ඕන කරන ඒවා ටික. බලමු දැන්ට මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ feathers. ඒ කියන්නේ turkey feathers එක මේක හරියට බැලුවා artificial. හැබැයි මගේ බිස්නස් එකට ඕන වෙනවා. මම ඔයාලට එක පැක් එකක් කඩලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ කවුරුහරි දන්නවද මේක ලංකාවේ ගන්න තැනක්? ඒ කියන්නේ මේ අනිත් කලර්ස් ඔක්කොම තියෙනවා. මට සුදු පාට සෙට් උනේ නැහැ. මම එහිඳ හොය හිටිය සුදු පාට මේ ටර්කි ෆෙදර්ස් තියෙන කඩයක් මේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේ ෆෙදර්ස් ටික තියෙන්නේ. මේකේ එක එක පාට තියෙනවා මේ ගන්න මෙහි shops වල. හැබැයි white එකකින් නැති හින්දා මම මෙහෙන් දැම්මා. මම අනිත් ඒවා එක එක කලර්ස් වලින් ඕඩර් කරනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක නම් බිස්නස් එකේ වැඩ කරන්නේ මම කවුස් පිළිතුරකට දැම්මේ. මේක මාර කියුට් හරිද? ටර්කි ෆෙදර් එක 1 මීටර් මට උනා ළමයි 800 ගාණක්. ඉස්සර නම් ඒක හරි අඩුයි ඔයිට වඩා. මේ හැබැයි දැන් අර කේස් එක නිසා ටිමු එකේ ටිකක් වැඩි. ගණන් වැඩි එකේ. මේ නගන් දෙන්න උඩට කියලා. මේ මිනි ෆෝක්ස් මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. මෙතන තියෙනවා මිනි ෆෝක්ස් 200ක්. ඒ කියන්නේ පළතුරු හැම අල්ලගෙන කන මේකේ පළතුරු ෆුට් ෆෝක් කියලා. මේ විදිහට තියෙන්නේ. ඒක හරි කියුට්. ඒක ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ කරන එක. පළතුරු හරි මොන හරි සාමාන්‍යයෙන් මීට් අයිටම්ස් වලදී ඒ වගේ බයිට් අයිටම්ස් තියෙන්නේ. ඒවට ෆෘට්ස් වලට ඕන එකකට යූස් කරන්න පුළුවන්. ප්ලේට්ස් වලට ලස්සන තියලා දෙන්න තියෙන්නේ. දෙවෙනි එක මිනි ෆෝක්ස් 200. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ අයිටම් එක. සමහර දන්න ඇති සමහර දන්නේ නැතුව ඇති. මේක ස්ටිකර් එකක්. මගේ බිස්නස් එකේ ඒ කියන්නේ එක එක්කෙනාගේ නම් ලියන්න වෙනවා. ඒ හින්දා ඒක පොඩ්ඩක් අර ලස්සනට ඒ කියන්නේ පැටලෙන්නේ නැති වෙන තමයි නම් ලියන්නේ. ඒ හින්දා මේක ගත්තා. කලින් මං ගාව තිබ්බා. ඉවර වුණා. ඊට පස්සේ ආයෙ ගත්තා. මෙන්න මේ ස්ටිකර් එක ගලවලා නම ලියලා බෑග් වල අලවන්න පුළුවන්. එතකොට ඒකලන්ට පැටලෙන්නේ නැතුව ඒකලන්ගේ ඕඩර්ස් ටික ගන්න පුළුවන්. ඉතින් මේකත් හරි පුංචි ගාණයි උනේ. මම හිතන රුපියල් 600 ගාණයි උනේ. මේකේ තියෙනවා මේවා 1000ක් පීසස් 1000ක් තියෙනවා. පීසස් 1000ම රුපියල් 600 ගාණයි උනේ. ඉතින් ඒක මට හිතුණා සෑහෙන බර්ත් කියලා මෙහෙන් ගන්නවට වඩා සාමාන්‍යයෙන් මම මෙහෙන් ගත්ත ඊට වඩා ටිකක් වැඩියෙන්. හැබැයි දැන් මේක බර්ත් කියලා හිතන නිසා මම මේක දැම්මා. මෙන්න තියෙනවා අනිත් එක. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේක හැබැයි හොඳට පැක් කරලා එවලා තියෙනවා ළමයි ඒගොල්ලෝ.
දැන් කාලේ ගොඩක් ළමයි හරි ආසාවෙන් ඕඩර් කරන දෙයක් තමයි මේක. මම ඔයාලට පෙන්නන්න. ඉතින් මේක ගොඩක් අය හරි ආසාවෙන් ඕඩර් කරනවා. ගොඩක් ඔය බ්‍රයිඩල් ෂූට්ස් වලට ඒ වගේ වට ඕනේ බ්‍රයිඩල් ෂවර් වලදී අපි මේවා දෙනවා ඒගොල්ලන්ට ප්‍රොප් ෂූට් වලදී හැම පාවිච්චි කරන්න. මේක මම ඔයාලට එකක් එළියට අරගෙන පෙන්නන්නම්. ගණන් ගන්න එපා වීඩියෝ එක හෙලුණා මම මේ බැල්කනි එකේ මේ වීඩියෝ එක කරන්න ළමයි. මේක මේ ක්වොලිටි එක හොඳයි. ක්වොලිටි එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්වොලිටි එක සෑහෙන හොඳයි. ඒ කියන්නේ අර මේ ලක්ෂරි ටයිප් නෙමෙයි. හරිද? ලක්ෂරි ටයිප් එකේ කිසිම එකක් ගන්න ඕනේ නැහැ. ෂූට්ස් වලට යූස් කරන්න පුළුවන්. මේව බල්ක් එකක් ගන්නවා නම් ලාභයි. ඇත්තටම නැත්තම් නම් අරන් තේරුමක් නැහැ. මේ අයිටම්ස් ටික තමයි මම මේ පාර ඕඩර් කරේ. හැමෝට ප්‍රශ්නයක් වෙලා තිබුණ නිසා තමයි මේ ටැක්ස් එක මොකක්ද වෙන්නේ කියලා මම වීඩියෝ එක කරේ ගැන කියන්න. ටැක්ස් එක ඉතින් එහෙම තාම නැහැ. මොකද මට මේක ආවේ සති දෙකක් ඇතුළත. ඒ කියන්නේ ඔක්තෝබර් 14ට කලින් ඔක්තෝබර් 10 ඔය වගේ ආවේ. ඉතින් ටැක්ස් එක ඒ කියන්නේ මේ ළඟදී ආපු අය කිව්වා තාම ටැක්ස් එක වැදුන්නේ නැහැ කියලා. සමහර විට ටැක්ස් එක වදිනවද දන්නේ නැහැ. ඔක්තෝබර් වලින් පස්සේ ඕඩර් කරන අයට. පොඩ්ඩක් උලගෙන බලන්න. ඉතින් කොහොම තමයි අද වීඩියෝ එක කරන්නේ. සැහැණ වහිනවා. මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. හැමදාම එකතු වෙලා ඉන්න මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිට හල්ක පරිස්සමින් ඉන්න. බයි.